හරි පුතාලා එහෙනම් අපි පළවෙනි දවසේ අලුත් වැඩේ අලුත් ගානේ උත්තර බලමු. ගාන මම හිතන්නේ මේක වීඩියෝ එක බලන්නේ මේ වෙනකොට ගාන හදපු අය කියලා තමයි හිතන්නේ. ගාන හදලා මිසක් මේක බලන්න එපා තේරුමක් නැහැ. අපි මේක ලේසි ගානක් තමයි. ඉතින් මේ විදිහට පිළිවෙලට මේ චූටි එකේ ඉඳලා හිමින් අපි සංකීර්ණ ගැටලුවට යමු. දැනට මේ දින ගාන එදිනෙදා ඉවර කරගන්න. ඒකලා මේ වීඩියෝ කැලක් බලන්න. බලලා හරි වැරදි බලාගන්න මොනවා හරි අඩුපාඩු තිබ්බොත් හදාගන්න. රයිට්. එතකොට දැන් මම ගානේ කියනවනේ මේ නිවාස යෝජනා ක්‍රමයක මේ නිවාස 100ක් මාසිකව භාවිතා කරපු විදුලි එක ගාන ගැන තොරතුරු දීලා තියෙන්නේ. ඒතර යාගේ පළවෙනියටම අහන්නේ මාතපන්තිය මොකක්ද කියලා. මාතපන්තිය අවුලක් නැහැනේ. වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ 34. ඊට අදාළ පන්ති ප්‍රාන්තරය 101 100 විදුලි එකක ගන්න. මේක තමයි මාතපන්තිය වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා මාතපන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන විදිහට අරගෙන මධ්‍යන්න මාසික විදුලි එකක ගාන නෙමෙයි හැබැයි අහන්නේ මාසික මේ විදුලි බිල අපි ඉස්සෙල්ලා ඒකක ගාන හොයාගමු. අපිට මොකද ගාන දීලා තියෙන්නේ ඒකක. දත්තේ වෙන්නේ ඒකක. එතකොට අපිට ඒකක ගාන නෙමෙයි අහන්නේ මේ මාසික බිල. බිල හොයන්න ඒකක ගාන හොයන් ඉන්න බෑ මධ්‍යන්නේ. රයිට්. එතකොට මධ්‍යන්න හොයන විදිහ ඔයා දන්නවා මේ වගේ වගුවක. මධ්‍යගයේ තීරුව අලුතෙන් ගහ ගන්න ඕනේ අපගමන තීරුව සහ FD තීරුව. එතකොට අපි පිළිවෙලක් දන්නවා. රයිට්. පුරවන විදිහ මතකයිනේ. මේ දෙන්නව එකතු කරලා දෙකට බෙදුවා. මධ්‍යගයේ තීරුව පුරවන විදිහ. දෙන්න එකතු කරලා දෙකට බෙදුවා. එතකොට ඔයාලට තේරෙනවා කීය ගානද වැඩි වෙන්නේ කියලා. ඒ නිසා හැම එකම එකතු කර දෙකට බෙදින්නේ නැහැ අපි. වැඩි වෙච්ච ගාන ඉස්සරහට එකතු කරා යනවා. ඔයාලට තේරෙනවා 10 ගාන තමයි වැඩි වෙන්නේ. ඔන්න ඒ තීරුව පුරවගත්තා. ඊට පස්සේ අපගමන විදිහට ගන්න කියන්නේ උපකල්පිත මධ්‍යන විදිහට අපිට ගන්න කියන්නේ මාතපන්තියේ මධ්‍යගය. හරි. මාතපන්තියේ මධ්‍යගය වෙන්නේ 105.5. එයාව අරන් මේ අගයෙන් මේ සියලුම මධ්‍යගය අගයන් වලින් 105.5ක් අඩු කරනවා. හරිනේ. එතකොට D හැදෙන්නේ අපගමන හැදෙන්නේ මධ්‍ය අගයෙන්. හරි. මධ්‍ය අගයෙන් උපකල්පිත මධ්‍යයන්ය අඩු කරලා. මධ්‍ය අගයෙන් උපකල්පිත මධ්‍යයන්ය අඩු කරලා. මෙයානේ අපි ඒ කියලා මේ සලකන්නේ. රයිට්. එතකොට ඔන්න අපගමන හැදෙන විදිය. මෙයා. රයිට්. ඔන්න 105ක් ගියාම 0යි 95.5 105.5 ගියාම ඍණ 10යි. මේකෙන් මෙයා ගියාම ඍණ 20යි. ඉදිරියට ඍණ 30යි. මේකෙන් මෙයා අඩු කරා 10යි. හරි. ඒ ටික හරි. තේරෙනවනේ ටික පුළුවන්. මොකද මේක 10 වසර පාඩමක් ඉඳන් මෙතන ඉන්න හැමෝටම ඔක පුළුවන්. මේ දෙන්නව දැන් ಗುಣ කරමු. එතකොට FD හැදෙන්නේ. රයිට්. ඒ විදිහට ಗುಣ කරගත්තා ඍණ ටික වෙනම, ධන ටික වෙනම. අවසාන උත්තරයක් එන අපිට ර්ණ වැඩි නිසා ඍණ වලින් 350. රයිට්. දැන් යම් මධ්‍යන්නේ එකක ගන්නට. එතකොට මධ්‍යන්නේ එකක ගන්නවා යන උපකල්පිත මධ්‍යන්නේට එකතු ගන්න ඕනේ අපගමනවල මධ්‍යන්නේ. ඒකට කියන්නේ අපගමනවල මධ්‍යන්නේ කියන්නේ. මතකයිනේ. අපගමන වල මධ්‍යන්නේ. ඒතර අපගමන වල මධ්‍යන්නේ ඍණ 3.5ක් උපකල්පිත මධ්‍යන්නේ 105.5. ඒතර ඍණ නිසා මේකෙන් මේක අඩු කරා ඔන්න ඒකක ගාන වෙනවා 102ක් 102ක් ඒකක ගාන. විදුලි ගාස්තු වෙන්නේ ඒකකයක රුපියල් 2 ගාන නිසා ඒකක ගාන වැඩි කිරීම 2 රුපියල් 204යි මධ්‍යන්නේ විදුලි ගාස්තු. පැහැදිලි? ඊට පස්සේ අපෙන් අහනවා විදුලි සමාගම ගාස්තු අය කරන්නේ පළවෙනි එකක 50ට x බැගින්ලු, දෙවෙනි එකක 50ට 2x බැගින්ලු, ඊළඟට 100ට වැඩි එකක වලට 4x ගානෙලු. ඊට අමතරව ස්ථාවර ගාස්තුවක් p කියලා අය කරනවලු. දැන් ඔයාගෙන් අහනවා ඊට ඒ කියන්නේ අපේ මධ්‍යන්න විදුලි එකක ගානට අනුව x ඇසුරෙන් විදුලි බිල x සහ p ඇසුරෙන් විදුලි බිල. ඒකට තේරෙන්න ඕනේ. පළමු එකක 50ට x බැගින්. ඒකට 50 වැඩි කිරීම x 50යි x. ඊළඟ එකක 50ට 2x ගානේ 50 වැඩි කිරීම 2x 100යි x. ඉතිරි එකක දෙකට දෙකක් උනේ කොහමද? ඒකක 100යි ඔක්කොම 102යි තියෙන්නේ. ඒතකොට 50ක් අයින් කරා x ගානේ. තව 50ක් අයින් කරා 2x ගානේ. එතකොට 100ක් අයින් වෙලානේ තව එකක 2යි තියෙන්නේ. ඒ ටිකට 4x ගානේ. රයිට්. පළවෙනි එකක 50ට 50x, දෙවෙනි එකක 50ට 100ix, ඉතිරි එකක දෙකට 8ix ඊට අමතරව ස්ථාවර ගාස්තු p. රයිට්. දැන් මේ ටික ඔක්කොම එකතු කරාම
x සහ p ඇතුළේ එනවා මුළු ගාස්තු 50x 100x 8x ධන p. අපි p මුලට ගමු. ඒක ප්‍රශ්නයක් නැහැ p යකට තිබ්බ කියලා. p ධන 158x මේක තමයි මධ්‍යන්න විදුලි ගාස්තුව වෙන්නේ. ඊට පස්සේ අන්තිමේට අහනවා මේකේ p වලට රුපියල් 50 ආදේශ කරන්නලු. ඊට පස්සේ x කියන්නේ රුපියල් 2 කියලා හිතන්නලු. එහෙම ආදේශ කරොත් මධ්‍යන්න විදුලි බිල කීයද වෙන්නේ කියලා. ඒ ටික තියෙනවා මෙන්න මෙතන. right. මාසික ගාස්තුව p ධන 50 158යි x ආවේ 50 ධන 158 වැඩි කිරීම x වෙනුවට 2 p වෙනුවට 50 මේ දෙක ගුණ කරලා එකතු කරලා රුපියල් 366ක බිලක් තමයි ඉන්නේ. ඔයා මේවට හරි වැරදි දාගෙන පිළිවෙලට දවසින් දවස මේ වැඩේ කරන්න. right. එහෙනම් අදට එච්චරයි. ඊළඟ දවසේ අලුත් ගානෙන් උත්තරත් එක්ක සෙට් වෙමු. ජය වේවා.